නායක වදේ කියන එක රටේ නීතිය අනුව සහනම් වෙයි කියන්නේ. නෞකවදේ නිසා අපිට තවත් අහිංසක දක්ෂ තරුණ ජීවිතයක් නැති වෙනවා. නවකයන්ට නෞකවදේ අලුත් සංකල්පයක් වෙන්න පුළුවන්. ඒත් අපිට එදා ඉඳන් අද වෙනකන් කාලෙන් කාලෙට වැඩි වෙමින් මේ දේ ඇහෙන්න දකින්න ලැබෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන්නේ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ගොඩක් අය දකින සිහිනයක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන්නේ අපිට ගොඩක් ආශාදජනක සහ ගොඩක් පරිවර්තන සිදුවන එක් අවස්ථාවක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන්නේ විවිධාකාර සමාජ තලවලින් විවිධාකාර පෞල් පසුබිම් වලින් එන විවිධාකාර ගති ලක්ෂණ මානසික තත්ත්වයන් තියෙන පුද්ගලයන් රසක් එකට එකතු වෙන තැන. මෑත කාලීනව අපිට අහන්න දකින්න ලැබෙන දේවල් ගැන බලනකොට නවකවදයට ලක් වෙන පුද්ගලයන්ගේ මානසික මට්ටම ගැන කතා කරොත් ඔවුන් අනිත් පුද්ගලයන්ගෙන් කොන්වීමේ ඉඳලා විෂාදය, පෝස්ට් ට්‍රොමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර් කියන්නේ ව්‍යසනයකට පස්සේ ඇතිවන මානසික තත්ත්වයන් ඉඳලා සියදිවි නසා ගැනීම තත්ත්වය දක්වා මේ තත්ත්වය දරුණු වෙලා තියෙනවා. හැබැයි අපි මේ දේවල් කතා කරාට නවකවදය ක්‍රියාත්මක වන අයගේ මානසික තත්ත්වය ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ නැහැ. නවකවදය කියන්නේ බරපතල වරදක්. ඔවුන් එහි ඇති නීතිමය තත්ත්වය ගැනවත් දැනුවත්ව නෙවෙයි මේ සඳහා සමහර වෙලාවට යොමු වෙනවා. එම නවකවදය ක්‍රියාත්මක කරන පුද්ගලයෝ පවා පසු කාලීනව මානසික ව්‍යසන වලට ලක් වෙනවා. ඔවුන් කම්පනයට, විෂාදයට, ඔවුන් පවා සියදිවි නසා ගැනීම තත්ත්වයට පත් වෙන්න පුළුවන් මේ දේවල් නැවත නැවත ඔවුන්ට සිහි වෙනකොට පවා. ඊට අමතරව නවකවදයට යොමු වෙන ගොඩක් අයගේ දකින්න පුළුවන් දෙයක් තමයි ඔවුන් ඒක සාධාරණීකරණය කරනවා, සාමාන්‍යකරණය කරනවා. ඒ මගින් ඔවුන්ගේ ඇති සංවේදන ගතිය නැති වෙලා යනවා. තව කෙනෙක් වෙත තියෙන අනුකම්පාව නැති වෙලා යනවා. ඒවත් එක්ක මේ සමාජයේ ඊටා දරුණු පුද්ගලයන් බිහි වෙන්න පටන් ගන්නවා. නවකවදය කියන්නේ බරපතල වරදක්. ඔබ එහිදී සිදුවේ හැකි නීතිමය දේවල් සහ ඔබට ඇතිවේකේ මානසික ගැටලු ගැන මුලින්ම දැනුවත් වෙන්න. අනිත් දේ තමයි ඔබ කෙනෙක්ට හිරිහැරයක් කරදරයක් කරන්න කලින් ඔබ ඔහුගේ තත්ත්වයට පත් වෙලා බලන්න. ඔයා කැමතිද ඔයාගේ සහෝදරයෙක්ට ඔයාට ඒ දේ වෙනවද? ඔයා කැමති නැත්නම් තවත් සහෝදරයෙක් සහෝදරියක් ඒකට කැමති වෙන්නේ කොහොමද? මම මුලින් කිව්වා වගේ විශ්වවිද්‍යාල පද්ධතිය කියන්නේ විවිධාකාර පුද්ගලයන් එකතු වෙන තැනක්. ඉතින් නවකවදයෙන් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ සමහර වෙලාවට ඒ හැමෝම සමාන කරන්න. හැම දෙනා අතරම සමානාත්මතාවය, සහයෝගීත්වය ඇති කරන්න. ඉතින් ඔයා හිතන විදිහට ඔයා ජ්‍යෙෂ්ඨයෙක් විදිහට ඒ වගේ විවිධාකාර පරිසරවලින් ආපු කෙනෙක් ඒ එක තලයකට ගන්න ඔයාට තියෙන සුදුසුකම් මොනවාද? ඔයාට තියෙන හැකියාවන් මොනවාද? ඔයා හිතන ඔයා හොඳ නායකත්වයක් දරන කෙනෙක් කියලා. ඉතින් මගේ යෝජනාව තමයි ඔයාට ඒ හොඳ නායකත්වයක් තියෙනවා නම් ඔයා ඒ දේ යොමු කරන්න තව කෙනෙක්ව උද්‍යෝගිමත් කරන්න. තව කෙනෙක්ව දිරිමත් කරන්න. ඊට අමතරව තව කෙනෙකුගේ උපදේශකයෙක් වෙන්න. එහෙම නැතුව කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න, කෙනෙක් මානසිකව වටන්න නෙවෙයි, වැටුණු තැනින් නැගිටින්න උදව් කරන්න. ඉතින් ඒ ඔයාගේ නායකත්වය ඔයා යොදා ගන්න ඕනේ තව කෙනෙක්ට ආධිපත්‍ය පතුරවන්නවත්, බය ගන්නවන්නවත් නෙවෙයි. අනිත් දේ තමයි අනිත් අයගේ බල කිරීමට ඔයා මේ දේවල් වලට පෙළඹෙන්න එපා. නායකත්වය කියන්නේ හරි දේ වෙනුවෙන් පෙනී සිටීම මිසක් අනිත් හැමෝම කරන වැරදි දේවල් වලට සහාය දැක්වීම නෙවෙයි. ඔයා නවකවදයට ලක්විය හැකි අවදානමේ ඉන්න කෙනෙක් නම්. මම කියන්නේ මේක නවකවදය විය යුතුයි කියලා නෙවෙයි. නවකවදේ සාමාන්‍යකරණයවත් සාධාරණීකරණය කරන නිසාවත් නෙවෙයි. මම මේ කියන දේවල් ඔයාට නවකවදයෙන් ගැලවීමට විතරක් නෙවෙයි, ඔයාගේ ජීවිතයටත් වැදගත් වෙයි. ඔයා ඔයාගේ අයිතීන් ගැන දැනගන්න ඕනේ. ඔයාට ලැබිය යුතු දේවල් මොනවාද? ඔයාට නොලැබිය යුතු දේවල් මොනවද කියලා ඔයා දැනගන්න ඕනේ. මේ ශරීරය, මේ මනස ඔයාගේ. ඉතින් ඒකට අනවශ්‍ය විදිහට බලපෑම් කරන්න, රිද්දන්න කාටවත් අයිතියක් නැහැ. ඒ වගේම තමයි ඔයාගේ මනසේ, ශරීරයේ සෞඛ්‍ය පවත්වා ගැනීමේ ප්‍රධානම බලතල වගකීම තියෙන ඔයාට.
ඉතින් කවුරු හරි කෙනෙක් ඒකට අනවශ්‍ය විදිහට රිද්දනවා නම් බලපෑම් කරනවා නම් ඔයා වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔයාගේ අයිතීන් දැනගන්න ඕනේ. ඔයාගේ ළඟම හිතවතෙක්ට, ඥාතියෙක්ට, දෙමව්පියෙක්ට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපදේශන සේවයක් සඳහා ඔයා වහාම යොමු වෙන්න ඕනේ. ඔයාට මේ වගේ තත්වයකට මුහුණ දෙන්න වෙනවා. ඔයාට දැනෙනවා නම් මේ මොහොත මේ සිද්ධිය ඔයාට තර්ජනාත්මකයි, ඔයාට හිරිහැරයක් කියලා වහාම එතනින් ඉවත් වෙන්න. වහාම උපදේශන සේවා, විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්. ඕනෑම තැනක ඔයාට සහායට ඇති උපකාරක සේවා සඳහා යොමු වෙන්න. නවක වදේ නැවැත්වීමට ඒ පාර්ශ්ව දෙකට අමතරව ප්‍රධාන බලතල තියෙන ඊළඟ පාර්ශ්වය තමයි අධ්‍යයන ආයතන සහ ප්‍රජාව විදිහට ඔයාලා. මේ නවක වදේ පිළිබඳ දැනුවත්භාවය වැඩි කරන්න. ඔබගේ ආයතනවල සිසුසියන් අතර මේ නවක වදේ පිළිබඳ දැනුවත්භාවය වැඩි කරන්න. අපි මේ සයිකල් එක දැන් නවත්තන්න ඕනේ. ඔයා ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් වෙන්න පුළුවන්. දෙමව්පියෙක්, ගුරුවරයෙක්, ඕනෑම සමාජ තලයක කෙනෙක් වෙන්න පුළුවන්. අපි එකට එක් වෙමු. මේ නවකවදේ කියන සම්ප්‍රදාය නිසා අපිට ලස්සන, දක්ෂ තරුණ ජීවිත නැති වෙන එක වළක්වන්න අදම අපේ හඬ අවදි කරමු. ඔබට යම් නවකවදේ පිළිබඳ සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා නම්, ඔබ ඒ ගැන යම් තොරතුරක් දන්නවා නම්, ඔබට මෙන්න මේ ආයතන වලට ඔබ ඒ තොරතුරු ලබා දෙන්න පුළුවන්. පළවෙනි සම්බන්ධතාවය තමයි ජාතික නවකවද ප්‍රතිරෝධී සංගමය National Anti-Ragging Committee hotline එක. ඒක 1997. එහෙම නැත්නම් ඒගොල්ලෝගේ WhatsApp නම්බර් එකක් තියෙනවා. 076යි 54යි 53යි 45යි 4. ඔබට මේ පිළිබඳ ඔබේ ළඟම තියෙන පොලිස් ස්ථානයට දැනුම් දෙන්න පුළුවන්. ඊට අමතරව ඔබේ විශ්වවිද්‍යාලයේ පරිපාලන සේවා සඳහා වුණත් ඔයාට ගිහිල්ලා මේ ගැන දැනුවත් කරන්න පුළුවන්. ඊට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව University Grant Commissions ඒගොල්ලෝගේ තියෙන ඔන්ලයින් කම්ප්ලේන්ට් මෙකැනිසම් එකක්. එතෙන්ට වුණත් ඔයාට නවකවදේ සම්බන්ධ සිදුවීම් වාර්තා කරන්න පුළුවන්. ඔයාට වගේ බලවත්භාවය පෙන්වන්න, තව කෙනෙක්ට රිද්දන්න, හිරිහැර කරන්න ඕනි කියලා හිතෙනවා නම් ඒක ඔයාගේ බලවත්භාවයවත් අභිමානයවත් නෙවෙයි. ඒ ඔයාගේ දුර්වලතාවය. අනිත් දේ තමයි ඔයා නවකවදේ සාධාරණීකරණය කරන්න, සාමාන්‍යීකරණය කරන්න හදන කෙනෙක් නම් ඔයාට මොකද්ද තව කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කරන්න තියෙන අයිතිය, සුදුසුකම්. ඒ වගේම තමයි මානුෂීය වශයෙන් අසාධාරණයක් වන කිසිම දෙයක් සාධාරණීකරණය කරන්න ඔබට කිසිම අයිතියක් නැහැ. අපි මේ නිහඬතාවයේ බිඳ දමමු. මේ නවකවදේ කියන සම්ප්‍රදාය නිසා අනාගතේ බාර ගන්න ඉන්න තරුණ ලස්සන ජීවිතයක් නැවතත් Tamanගේ ජීවිතයෙන් වන්දි ගෙවන දවසක් උදා නොකිරීමට වග බලා ගැනීම ඔබෙත් මගෙත් අපි හැමෝගෙම වගකීමක්, යුතුකමක්.